සිතරිදවන්න බෙසේ ආදර නොවකට කොතැනද මායිම් වෙන්වුණු සිත්වල මතකලුවේ එත් වන්නට බැරි අපි දෙන්නට ඉක්කොල්කට දුවන ලැබෙන්නේ මාත්‍යෙන් බලබල ඉන්නේ කවදද මං ඔයාගේ ළඟට එන්නේ කියලා. ඔයා කොහේ ගියත් කමන්නේ සතුටින් මට හොඳටම ඒ විදිහේ දේවල් කියලා මගේ හිතේ හිතන්න එපා. පූජා අද වගේ ආදරේ අද වගේ ජීවිතේ හැමදේම වට ලැබුණා. ඒක මට අද දරා ගන්න පුළුවන් මේ විදිහ ගන්න කියලා. සමහර විට අපි මේ ගන්න තීරණය හරි එකක්ද වැරදි එකක්ද කියලාවත් මට තේරුම් ගන්න බෑ. පූජා ආදරේ කියන්නේ බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ධෛර්යය හැටියට ලියවෙන දෙයක්. වික්‍රම් සාල් කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ ඔබ හමුවන්නේ කවදද ආයේ සිතේ රැඳෙන්නේ ඔබගේ මරුවමයි අසරල් දිනූ ලොව එක්තැන් වෙලා කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ රාහුල් මං ඔයාව දකින්න කොච්චර ආසාවෙන්ද හිටියේ. ඔයා මාව දාලා යන්නේ මට රාහුල්. පූජා ඔයා මගේ ජීවිතේ ඔයා මගේ ආදරේ නවතාගෙන යනවා. ඒකම යකිනේ ධෛර්යය එකතු අපි පතාගෙන ආපු විදිය වෙන්නේ නැති පූජා මේ. වික්‍රම් කියන්නේ හොඳ මිනිහෙක්. ඔයාට පුළුවන් එයාත් එක්ක සතුටින් ජීවත් වෙන්න. පූජා මම නෙවෙයි. ඔයාටයි රාහුල්. පූජා අපේ දෙමව්පියන්ගේ කැමැත්තට අපි හිඟ වෙන්න ඕනේ තමයි. ඒත් මගේ කතාවේ ඔයාට මම සමුදෙනවා. වික්‍රම් කියන්නේ මගේ හොඳම යාළුවා.
එයාගේ හිතේ ලියවිලා තිබ්බ එකම කතාව ඔයා. වික්‍රම් මට ඒක හැංගුවත් මම ඒක දන්නවා. ඔයා අයිති පූජා වික්‍රම්ට. වික්‍රම් අයිතිත් ඔයාට පූජා. මම ඔය දෙන්නටම මගේ හදවතින් මම සුබ පතනවා.